මේ ආණ්ඩුව යටතේ යුක්තිය පසිඳලීමට අදාළ මූලික විමර්ශන ආයතන දේශපාලනීකරණයක් පිළිබඳව ඉතාම පළල් සමාජ සංවාදයක් පහුගිය කාලෙ පුරාම ඇති වෙලා තිබුණා. NPP දේශපාලන වේදිකාවෙන් CIDට කියන මේ ආණ්ඩුවේ පත්කිරීම් නාටකයත් එක්ක තමයි මේ ප්‍රශ්නය මුලින්ම සාකච්ඡාවට ලක් වෙන තැන. අර එක්තරා යුගයක පැවති ආකාරයෙන් අහවල් සිද්ධියට අරයාගේ නම කිව්වොත් ඔයාට ටොපි අරන් දෙන්නම් වගේ මූලික සාක්ෂි කැඳවීමේ රීතිය යලි ක්‍රියාත්මක වීමක් ඇතැම් අවස්ථාවලදී නිරීක්ෂණය වෙනවා. මම ඒ කතාව කිව්වේ ඊටාම ප්‍රසිද්ධ ප්‍රවෘත්ති විදිහට අපි දැක්කනේ අහවල් සිද්ධියට අරයාගේ නම කිව්වනම් මට උසස් වීමක් දෙනවා මාව කැනඩාව එක්කන් යනවා වගේ කතා මූලික සාක්ෂි විමර්ශනයට අදාළව මේ රටේ යම් යම් සිද්ධි සම්බන්ධයෙන් ලියවිලා තියෙනවා. මට මේ කාරණාව නැවත මතකයට එන්න හේතුව තමයි හිටපු නාවික හමුදාපති අද්මිරාල් උළුගෙතැන්න මහතාගේ සිද්ධියට අදාළවත් මේ මූලික සාක්ෂි විමර්ශනයේදී යම් අනීතික භාවයන් නිරීක්ෂණය වෙන බව ඊයේ යලි සාකච්ඡාවට එනවා. මේ සිද්ධියත් එක්ක මා විසින් මේ ගොඩනගපු ලංකාවේ මූලික විමර්ශන ආයතන දේශපාලනීක න්‍යාය පත්‍රයකට අනුව හෝ වෙනත් කිසියම් බාහිර පාර්ශවයක උවමනාවකට වැඩ කරන බවක් මෙතනදී යලි නිරීක්ෂණය වෙලා තිබුණා. ඒ වගේම දැන් පහුගිය ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට ශ්‍රී ලංකා රජය විසින් ඡන්ද විමසීමක් ඉල්ලීමකින් තොරව ඒ සම්මත වෙන්න ඉඩ හැරීම. ඒ වගේම යුද්ධයේ මෙහෙවපු සේනාධි නායකයා නිල නිවසෙන් බැහැරට ගැනීම. ඒ වගේම මේ හිටපු නාවික හමුදාපතිවරයාද ඇතුළුව ඇතැම් රණවිරුවන් සම්බන්ධයෙන් සිදුවෙන යම් යම් සිදුවීම්. මේ සියල්ල එක පෙළට අරගෙන නිරීක්ෂණය කරද්දී කෙනෙක්ට පේනවා කිසියම් බාහිර පාර්ශවයක් මේ ආණ්ඩුව තෘප්තිමත් භාවයට පත් කරන්න උත්සාහ කරනවාද කියලා. දැන් ගිය අවුරුද්ද නොවැම්බර් මාසයේ කොටි සැමරුම් පිළිබඳව අහවල් ස්ථානවල සිද්ධි වාර්තා වුණා කියලා නීති හා සාමය ඇමති පාර්ලිමේන්තුවේදී කිව්වා. නමුත් ඒ කිසිවක් සම්බන්ධ නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. එක සිද්ධියක් ගැන සමාජ මාධ්‍යයේ තොරතුරක් දැම්මයි කියලා සමහරුන්ව අත්අඩංගුවට ගත්තා. මට තව එක දෙයක් කියන්න ඕන. ලංකාවේ නෙමෙයි ලෝකේ ඕනම රටක ආණ්ඩුවක් බලයටපත් වුණාම ඒ රටටත් ඒ කලාපයටත් සමස්තයක් විදියට ලෝක දේශපාලනයටත් වැදගත් ඒ ආණ්ඩුවේ ආර්ථික පිළිවෙත මොකක්ද කියලා දැනගන්න එක. දැන් ලංකාවේ වර්තමාන NPP ආණ්ඩුව සහ උන්ගේ මූලික දේශපාලන දෘෂ්ටිවාදය ඓතිහාසිකව තිබුණේ කොතනද කියලා අපි දන්නවා. ඔවුන් පෞද්ගලික ව්‍යවසායකත්වයේ සම්බන්ධව හිටියේ විරෝධාකල්පයක, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග ගනුදෙනු වලට එළඹීම පිළිබඳව ඔවුන් හිටියේ විරෝධයක, විදේශ ණය සම්බන්ධයෙන් ඔවුන් හිටියේ විරෝධයක, ආයෝජකයින් සහ පෞද්ගලික කරණයට අදාළව ඔවුන් හිටියේ බරපතල විරෝධයක, රාජ්‍ය සම්පත් සුරකීමේ සටනේ අයිතිකාරය විදිහට තමයි ඔවුන් දේශපාලනිකව මේ රටේ වැඩ කළේ. නමුත් ඊයේ ගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා රත්නපුරේ DCC මීටින් එකේදී කතා කරන්නේ එතනින් එහා ගිය ධනවාදයේ එහා කොනටත් මේ ආණ්ඩුව යන්න ලෑස්ති වගේ තැනක. හැබැයි මේ පාලකින් දේශපාලනිකව ඓතිහාසිකව වැඩ කළේ එවැනි ස්ථාවරයක නෙවෙයි. දැන් මේක අපි කියන එකක් නෙවෙයි. මම ඔබට හොඳ මූලාශ්‍රයක් කියන්නම්. පහුගිය 26 වෙනිදා ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ ඉන්වෙස්ට්මන්ට් ක්ලයිමේට් එක සම්බන්ධ විශේෂ නිරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ නිරීක්ෂණ වාර්තාවේ ආරම්භය ඇතුලේ ඒක තියෙන එක්සකියුටිව් සමරි එක ඇතුලේ ඔවුන් කියනවා 2024 ලංකාවේ අලුත් ආණ්ඩුවක් බලයට ආවා. ඒකේ නායකයා අනුර කුමාර දිසානායක. ඔවුන් ඓතිහාසිකව බටහිර විරෝධී මාක්ස්වාදී දේශපාලන ස්ථාවරයන් සහ එවැනි දේශපාලන දෘෂ්ටිවාදයක් සහිත දේශපාලන කටයුතු වල තමයි නිරත වෙලා තියෙන්නේ කියලා. දැන් මේ අයගේ ව්‍යවසායකත්වයට එරෙහි නැත්නම් සමාජවාදයේ මෙහා කොනට ළඟ දේශපාලන ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ නිරීක්ෂණය පෞද්ගලිකව අපේ හෝ මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එකක් නෙමෙයි. ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවත් ඒක දැකලා තියෙනවා. නමුත් මේ අය ආණ්ඩු බලයට පත් වුණාට පස්සේ වැඩ කරන විදිහ
අපිට නිශ්චිත නැහැ. එක්කෝ කියන්න ඕන අපි දකුණේ නැත්නම් අපි කියන්නේ අපි කියමුකෝ එක්කෝ අපි ධනවාදේ නැත්නම් සමාජවාදේ එහෙම නැත්නම් මේ දෙකේ යම් සම්මිශ්‍රණයක් සහිත ආර්ථික පිළිවෙතක්. මට හිතෙනවා මේ ආණ්ඩුවට යුතුයකමක් තියෙනවා Tamanට ඡන්දේ දීපු නොදීපු සියලු දෙනාගේ දැන ගැනීම පිණිස NPP ආණ්ඩුවේ ආර්ථික මොඩලය මොකක්ද කියලා පැහැදිලි කරන එක. මම මූලික පැහැදිලි කිරීම මෙතන ඉවර කරනවා අපි කතා කරමු.